හලෝ අදත් මං සුපිරි වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. මේ වීඩියෝ එකේ තියෙන මයින්ඩ් සයිට් වල අපි පාවිච්චි කරන ටිගර්ස්. ඉතින් මේ ටිගර් එකේ දැන් මෙතන නම් කරන්නේ මේක ෆයර් සස්පෙන්ෂන් සිස්ටම් එක ඇක්ටිවේට් කරන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ හැම මැෂින් එකකම මයිනින් වල තියෙන ෆයර් සස්පෙන්ෂන් යුනිට් එකක්. ඒ කියන්නේ මැෂින් එක ඇතුලේ වැඩ කරන කෙනාට පේන්නේ නැහැ මැෂින් එකේ එන්ජින් එක ඇතුලේ මොනවද වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ට ස්මෝක් එකක්, ඒ කියන්නේ ගින්නක් ඒ වගේ දෙයක් ඇති වුණොත් ඒක නිමන්න තියෙන සිස්ටම් එක තමයි ෆයර් සස්පෙන්ෂන් සිස්ටම් එක කියන්නේ. ඉතින් මේ පේනා වගේ ඒ සිස්ටම් එක ඇක්ටිවේට් කරාම ඒකෙන් සිදු වෙන්නේ එන්ජින් එක ඇතුළට, ඒ කියන්නේ එන්ජින් එක ඇතුළට කියන්නේ එන්ජින් රූම් එක ඇතුළට වතුර එක කෙමිකල් එකක් වගේ දෙයක් හයි ප්‍රෙෂර් කරලා තියෙන එකක් ස්ප්‍රේ කරලා ගින්න නිවන එක. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ ඒ සිස්ටම් එක ඇක්ටිවේට් කරන එක. ඉතින් මේ තියෙන ඩිගර් එක හිටාචි ඩිගර් එකක්. මේක මයිනින් වල තියෙන ලොකුම මැෂින් එකක් කිව්වොත් හරි. ඒ කියන්නේ තියෙන එකමත් එක ලොකුම මැෂින් එකක්. ඉතින් හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඉතින් අමතක කරන්න එපා channel එක subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ තව වීඩියෝ බලන්න පුළුවන් මගේ daily vlog එකේ. ඉතින් මං channel එකට අලුතෙන් ආපු අයට කියන්නේ මම මයිනින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. සති දෙකක් වැඩ, සති දෙකක් ඕෆ්. ඉතින් එතකොට මං වැඩට එන සති දෙකේදී ගන්න වීඩියෝස් තමයි මේ දාන්නේ. ඊට පස්සේ මම ගෙදර ගියාම එතකොට මෙල්බර්න් වල මම ට්‍රැවල් කරන වීඩියෝස් දානවා. මේ වීඩියෝ එකේ තියෙන මේ ඩිගර් එකක් ප්‍රී ස්ටාර්ට් එක කරලා රනින් චෙක්ස් ටික කරනවා. මේක ඩිගර් එකක් වුණාම ඒකට ඒ කියන්නේ 360 ඇන්ගල් එකකට කරගෙන පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ රනින් චෙක්ස් තමයි කරන්නේ. තව ඉස්සරහට මේකේ තව ක්ලිප් දෙක තුනක් තියෙනවා. ඒ කියන්නේ එක ඒගොල්ලෝ මැෂින් මූව් කරනෙව්වා, එහෙට මෙහෙට ගෙනියනෙව්වා. ඉතින් ඕගොල්ලෝ බලන්න, ඕගොල්ලෝ කැමති වේවට. මේ මැෂින් එකේ තියෙන්නේ කමින්ස් එන්ජින් දෙකක්. කමින්ස් එන්ජින් වලින් තමයි හිටාචි මැෂින් එක රන් වෙන්නේ. ඔය ටික තමයි ඉතින් මේ මැෂින් එක ගැන කියන්න තිබ්බොත් තියෙන්නේ. කියනවා තව ගොඩක් විස්තර කියන්න පුළුවන්. ඒ වුණාට ඉතින් ඩීටේල් විදියට කිව්වට තේරුමක් නැහැ කියලා මම හිතනවා. ඉතින් ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ජොබ් එකට එන්න හිතාගෙන ඉන්නවා නම් මයිනින් ඉන්ඩස්ට්‍රි එකේ යටින් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් සපෝට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දෙන්නම් කියන්නම්. ඉතින් වීඩියෝ එක එන්ජොයි කරලා මතක ඇතුව channel එක subscribe කරලා like කරලා අනිත් අයට බලන්න share එකක් දාන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් යනවා. ciao.